දැන් අපි මඩිය බීච් එකට යන්න හදන්නේ. මෙතන ඉඳන් කිලෝමීටරයක් වගේ තියෙනවා මඩිය බීච් එකට. අපි මේ ඉන්නේ මාතර ටවුන් එක කිට්ටුවම. මේ හෙල්මට් නැතිව හොර පාරකින් යන්න හොඳේ. මෙතන ඉඳන් මාතර ටවුන් එකට කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. අපි මේ එක්කෙනෙක්ට හෙල්මට් නැති හින්දා හොර පාරකින් තමයි යන්නේ. මේ ඉන්නේ පොල්හේන ආපිකෝය කිට්ටුව. මෙතන ඉඳන් මඩියට කිලෝමීටරයක් වගේ තියෙනවා. මේ යන පාරේ හම්බෙන්නෙම හොටෙල් හැබැයි. මේ ටිකේ ෆොරනර්ස්ලා ගොඩක් ගැවසෙන තැනක්. ඔන්න අපි මඩිය බීච් එකට ආවා. මේ යන පාරේ කෙලින්ම ගියපුවාම පොල්හේන බීච් එකට තමයි යන්නේ. අපි යන්න තීරණය කරන් හිටියේ පොල්හේනට. හැබැයි මඩියට යන්න තීරණය කරේ මෙතන කැස්බෑව බලන්න පුළුවන්. මේ දෙපැත්තෙම තියෙන හොටෙල්. මේ පාරේ යද්දී පොල්හේන බීච් එක. අයියේ. ආනන්දේ අම්මේ. අර රිටිය වලින් ඉඳන් මාළු බාන්නේ. අන්න ඒත. ඔන්න අපි රෙස්ටුරන්ට් එක ගාවට ආවා. මේ රෙස්ටුරන්ට් එකේ නම තමයි මින්ට්. ඔයගොල්ලොත් එනවනම් මේකට එන්න පුළුවන්. අපි මෙතනින් ස්කූටිය දාලා තමයි යන්නේ. ස්කූටිය දාන්න තැනක් හොයනවා. දැන් අපි බරු ටික එහෙම අරගෙන කැස්බෑව බලන්න යන්නේ. මේ කරන් යන්නේ. මොකද ලස්සන. දැන් වෙලාව මං හිතන්නේ 1 විතර වෙලා. බලන්නකො බීච් එකේ ලස්සන. මෙතනින් නාන්න එහෙම පුළුවන්. ඔන්න දැන් අපි ඉන්නේ කැස්බෑ පැටව් හදන තැනක. මෙයා කරන්නේ කැස්බෑ බිත්තර රෑ වෙලා මේ බීච් එකකින් එකතු කරලා මෙතෙන්ට ගෙනල්ලා මෙතන කැස්බෑ පැටව් බෝ කරනවා. වීඩියෝ එක අවසානයේදී බලන්න පුළුවන් මෙයා කැස්බෑ පැටව් ටික මුහුදට හවස් වෙලා දාන එක. අපිට එක වලක් හාරලා පෙන්නව කැස්බෑ පැටව්. මුන් තමයි පොඩ්ඩක් ස්ලෝ අනිත් මාර්ගේ තමයි දැන් අර දැම්මේ. මුන් ස්පීඩ් මුන් අර බටු ගස්
බලන්නකෝ යහසේ ලස්සන. මේ අපි ආපු රෙස්ටුරන්ට් එක. අපේ අනිත් දෙන්නා නානවා. වතුර නම් යන්නේ නැහැ කියලා තියෙන්නේ. නෑ බෑ උනානේ. නෑ වතුර යන්නේ නැහැ කියලා තියෙන්නේ. මේ හරියට කියන්නේ මඩිය කියලා. මේ මඩියට යනවා නම් එහෙම මින් කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා මෙන්න මෙතන. පොල් හේන පැත්තට යනවා නම් අර පේන පැත්තට තමයි පොල් හේන. ඔන්න ප්‍රදීපාගාරයක්. ඔන්න ඔතන ප්‍රදීපාගාරයක් තියෙනවා. මෙතන ඉඳන් ඔයගොල්ලන්ට පුළුවන් අර ඩයිවින් වලට යන්න. මෙතන ඩයිවින් සෙන්ටර් එකක් තියෙනවා. දැන් වෙලාව 5ට කිට්ටුයි. බලන්න ඉර බැහැගෙන යද්දි තියෙන ලස්සන ඉරේලිය මොහොතට වැටිලා එතන මාර්ම ලස්සනයි ඒකන. තව ටිකකින් අපිට බලා ගන්න පුළුවන් කැස්බෑ පැටව මුහුදට නිදහස් කරනවා. ඔන්න අපිට තවත් කට්ටියක් සෙට් වුණා. දැන් මේ හවස් වෙද්දි මේ මුහුද රැල්ල ගොඩක් වැඩි. අපි ඉතල මෙයාරි ගලක් තියෙනවා. අතර ගලක් තියෙනවා. අපි දවල් වෙලා මුහුදට බහිද්දි එච්චර ලොකු රැල්ලක් තිබ්බේ නෑ. හැබැයි දැන් නම් එන්න රැල්ල වැඩි වෙනවා. බලන්නකො අහසේ ලස්සන. දැන් නම් අර හොටෙල් වල ලයිට් එහෙම දාලා තියෙන්නේ. අද මෙහෙ අපි ආපු දවසේ මෙහෙ හොටෙල් වල පාටි දවස. ඔන්න දැන් අපි යන්නේ අර කැස්බෑ පැටව් නිදහස් කරන තැනට. අපි ඉස්සෙල්ලා බලපු කැස්බෑව බෝ කරන තැන එතන හිටපු කැස්බෑ පැටව් ටික දැන් හවස් වෙද්දි මේ මුහුදට ගිහින් දානවා. මේගොල්ලෝ හවසට මුහුදට ගිහින් දාන්නේ දවල්ට දැම්මොත් එහෙම මේ සත්තු කනවලු ඒ කපුටෝ එහෙම. මං හිතන්නේ ඉස්සෙල්ලා ඉඳන් මේ කැස්බෑ පැටව නිදහස් කරලා තියෙනවා. අපිට දැන් තමයි අපි දැක්කේ මේක. අද මේ කට්ටියම ඇවිල්ලා ඉන්නද පාටි දවසක් හින්දා. මං හිතන්නේ ලංකාවේ කවුරුත්ම නැහැ වගේ.
ඔන්න අපිට ඉතුරුලා හිටියේ අවසාන කැස් බෑ පැටිය බලන්න. අනිත් ඔක්කොම හොදට දාලා. ඒගොල්ලෝ එතෙන්ෙන් අර උඩින් දාපුවාම මුහුද පැත්තට හැරිලා එනවා. බලන්න ගෙන විදිය. අර කැස් බෑ බැටව් හදන දන හිටපු එක්කෙනා තමයි කිව්වේ මේ කැස් බෑ බැටව් මේ දාන හැම කැස් බෑ බැටුවම ඉතුරු වෙන්නේ නෑලු. බොහොම කලාතුරකින්ලු එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම සත්තු කනවා. ඒ වගේ දේවල් වෙලා සීමිත පිරිසක්ලු ඉතුරු වෙන්නේ. ඔන්න දැන් යා මුහුදට ළඟයි. තව ටිකයි හැබැයි. තව රැල්ලක් ආපු ගමන් මෙයා මුහුදේ. එයා වලකට වැටුණා. තව ටිකයි. ඔන්න යා මුහුදට ගියා. දැන් 6 විතර කිට්ටු වෙලා. දැන් මෙහෙර පාටි පටන් ගන්න වෙලාව. බලන්නකො මේ හොටෙල් වල ලයිට් දාලා. ඔයගොල්ලන්ට පේන්නේ ඩොක්ටර් හවුස්.